සර් මේ නයිනි මැඩම්නේ. සර් කවදාවත් නයිනි මැඩම්ව දැකලා නෑ වගේනේ. සර් යන්නකො කාමරේට. මං ඩ්‍රින්ක් එකක් හදාගෙන එන්නම්. සර් යන්න කාමරේට. යන්නයි කිව්වේ. මැඩම් බය වෙන්න එපා. සර්ගේ හැටි ඔහොම තමයි. ටික දවසක් යනකොට මැඩම්ට ගාණක් නැති වෙයි. සර් ඔය කැරකි බැලුවේ මැඩම්ගේ ඇඳුම දිහා. ඒ කිව්වේ? සර් ටිකක් කැමති ඇඟට තද වුණු ඇඳුම් ඇඳපු ගෑනු දිහා බලන්න. කරුණ සර් ගැන හොඳට දන්නවා වගේ. ඇයි මැඩම් මං දැන් මෙහාට වෙලා අවුරුදු 3කටත් වැඩිනේ. මට කලින් මෙහාට ආපු අය නම් දවස් 2-3 ගියාලු. සර්ත් එක්ක ඉන්න බෑ කියලා. මැඩම් බය වෙන්න එපා. මං ඉන්නවනේ. සර් මම මේ ඩ්‍රින්ක් එක හදන්න යන්න හැදුවේ. සර් යන්නකො කාමරේට. නෑ නන්නිට තෑගි ගෙනල්ලානේ. මට මොකටද එයාගේ තෑගි? පවුනේ මැඩම්. ඉතින් බලන්නකෝ ඔගේ මොනවද තියෙන්නේ කියලා. ඔයාම බලාගන්න. මොනවාද මේ විකාර? මේක අලුත් හින්දා මැඩම්ට දෙන්නේ නැත්තේ. ඇන්දාම සර්ම හොරෙන් ගනි. කරුණා මං කැමති නෑ මේ විදිහේ විහිළු වලට. මැඩම් සෑම් මහත්තයා කියන්නේ ලෙඩෙක්නේ මැඩම්. ලෙඩෙක්? මේක පිස්සන් කොටුවක්ද? බලන්න මැඩම්ට හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ. කේන්ති ගියාමත් ලස්සනයි. ඊට පස්සේ මැඩම්ට තෑගි ගේන්න එපා. තේරුණාද?